ඔබව මා හමු වෙන්නේ උගකල්කට පස්සේ තමයි. ඔබ බලයි ඇයි මා මේ තරම් කාලයක් නිහඬ වුණේ කියලා. ඒකට හේතුව තමයි මට පන්ති වලින් ඉතාමත් කාර්යබහුල වුණා. ඒ වගේම මම නව මැෂින් වර්ග කීපයක් ගෙනාවා. ඒවායේ අත්හදා වලින් ගොඩක් කරන්න සිදු වුණා. ඒ නිසා තමයි මම ඔබව මේ වර්ෂය පස්සේ හමු වෙන ප්‍රධාන හේතුව. මෙම වර්ෂයේ මම තීරණය කළා වර්ෂයකට පස්සේ ඔබට නැවතත් සම්මන්ත්‍රණයක් ගෙනීමට. අපි විශේෂයෙන් ඇයි කිව්වොත් මට විශාල සංඛ්‍යාවක් මේ පිළිබඳ ඉල්ලීම් කළා. ඒත් මගේ කාර්යබහුලත්වය නිසා මට ඒ පිළිබඳ කරගෙන ඉන්න බැරි වුණා. නමුත් දැන් මම ඉතාමත් ස්වදශීලීව සහ කාර්යක්ෂමව හොඳ අලුත් දේවල් පිළිබඳ මේ වර්ෂය ඔබට දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක ඉදිරියේදී මේ පිළිබඳ විස්තර ඔබට දැනගැනීමට ලැබෙයි. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. මේකේ සීමිත ප්‍රමාණයක් අපට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම රෙජිස්ටර් වෙලා ඒවට සහයෝගය දීලා දැනට ලෝකයේ ඇති ප්‍රධානම පිළිසිම් කටයුතු සහ කට්ටම් පොලිස් පිළිබඳ සහ මැණික් පිළිබඳ අලුත්ම තත්ත්වය සහ විශේෂයෙන්ම කළමනාකරණය පිළිබඳ ඔබ දැනුවත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මේ අවස්ථාවේ අවශ්‍යම දේ. මොකද අපිට ගල් අරගෙන පරදිනවට වඩා ඉතාම හොඳින් ආරක්ෂම කරගෙන ආකාරය පිළිබඳ තමයි අපි මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම සම්මන්ත්‍රණයේදී මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳව සහ ඔන්ලයින් මාකට් එක පිළිබඳව ඔබ විශාල දැනුවත් කිරීමක් කරන්න. මොකද දැනටමත් මගේ ඉගෙනගත්ත කීප දෙනෙක් ඉතාමත් හොඳ තත්ත්වයෙන් මේ මාකට් එකට යොමු වෙලා තියෙනවා. මම කැමති වෙනවා දැනට විශේෂව ඉන්න අයත් අලුත් අයත් මේ පිළිබඳ දැනුවත් කරන්න. ඒක ඉතාම වැදගත්. දැනට තියෙන ප්‍රශ්නය තමයි හුඟක් අයට ගල් විකුණා ගන්න බැරි කම කියන එක. නමුත් අපි සාධාරණ මිලකට ගල් අරගෙන ඉහළ අගයකට මේක යොමු කරගන්න හැකි නම් නවීන ක්‍රම මගින් ඒක තමයි අද තියෙන මාකට් එකේ තියෙන ඉතාමත්ම සුදුසු තත්ත්වය කියලා මම ඔබට කියනවා.